Hi guys, welcome back to my gameplay videos. ඉතින් මම අද ඔයාලට කියන්න තියෙන්නේ කොහොමද හරියටම ස්පීඩ් ගෝල් ගන්න කියලා. එහෙනම් අපි වැඩි කරන්න තියෙනවා වීඩියෝ එකට. යන්න කලින් ඔයාලට පොඩි සෙටින්ග් එකක් හදාගන්න තියෙනවා. මේ left eye button කියන එක මෙන්න මේක දාලා තිබ්බොත් always දාගන්න. ඊට පස්සේ ගියාට guys ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට තියෙන මේ grenade shot කියලා. මේක single shot තිබ්බොත් double shot දාගන්න. මේක සිංගල් ෂොට් විදියට වෙන අර යට දිග වෙන්නන්නේ නැහැ. මේක දැම්මම තමයි මේ දෙයත් අන්ලොක් වෙන්න අපිට. ඊට පස්සේ guys මේ ස්මාර්ට් ගෝල් වල ටූල් එකත් ඕෆ් කරගන්න. ඔන් කරලා තිබ්බොත් ඕෆ් කරගන්න. පර්මනන්ට් ගෝල් වල බටන් නැත් ඔන් කරලා තිබ්බොත් ඕෆ් කරගන්න. ඒ ඇයි කියලා මම ඔයාලට වීඩියෝ එකේදී කියන්නම්. පොඩ්ඩක් එනින් guys මගේ සවුන්ඩ් අඩු කරන්න විනාඩියට. අතවල මම කියන ගැලේ ගන්න. ඊට පස්සේ guys අපි යනවා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. මෙන්න මෙතන තමයි guys බෝල් ගන්න පුරුදු වෙන්න තියෙන පොට් එක. ඉතින් ඔයාලා වෙන පත මැප් එකක් දීලා තියෙනවා ඉඳ පිටේ. ඔය සමහර බටන් එහෙම තියෙනවා මේ බාහිර පෙන්න ඉන්න කෙන්න පොඩි විදිහට ආගන්න ඒවා. මෙතන දැන්නේ මේ වම් අත පැත්තේ ඉන්නේ. වම් අත පැත්තෙන් තමයි ඔය left eye button එක තියාගන්න ඕනේ. අර හුරු ඒ පැත්තරමයි පැත්තේ තියාගන්න. ඉතින් ball button එක ඔබලා fire button එක වන් තියෙන කෙලින්ම. ball button එක ඉවුවා fire button එක ඉවුවා. ඒක තමයි scene එක එන්නේ. ඊට පස්සේ දකුණට දැන් දකුණට පැත්තෙන් මෙන්න හරවන්න තියෙන මෙන්න මෙහෙම. මම දැන් කරලා පෙන්නන්න. මේ මෙතනින් නේ බෝල් ගහන්නේ. normal fire button එකෙන් බෝල් ගන්න මේ left fire button මට තෝරනවා. මම දුවන්නේ normal fire button එක හෙල්ලෙන්නේ නැහැ. left fire button එකෙන් තමයි බෝල් එක වදින්නේ. ඉතින් මෙතන ගහලා පුරුදු වෙනවා ඔයාලට. ඉතින් මෙහෙම ගාලා පුරුදුද හැකි. ඊට පස්සේ ගෑස් ඔයාලට මතකද මං කිව්වා මෙන්න මේ දෙකෙන් වෙන දේ මම ඔයාලට පෙන්නන්නම් කියලා. එහෙනම් ඒ දෙයත් බලාගෙන මේ විනාඩිය. ඔයාලට පේනවා මම දැන් මේ ස්මාර්ට් ගෝල් වල ටූල් එක ඔන් කරගත්තා. දැන් බලමු එකේ මොකද වෙන්නේ කියලා. බලන්න වෝල් එකෙන් නම් ඊතල හතරක් වගේ තියෙනවා. මේ තියෙන වෝල් එකෙන් ඊතල හතරක් වගේ තියෙනවා. මේ තිබ්බට මුත් කරන්න බෑ. අනිත් දෙකත් වෝල් එක ඔබවම වදින්න. ඔන්න බලන්න. වෝල් දැක්ටි ඔන්න මම දැක්කේ. ඒකම එදුණා. ඒක තමයි මේක තේරෙන්නම වදිනවා. ඊළඟට පට්ටාවදී අපි ඕල් ගන්න වෝල් එක ගහන්නේ විශ්සයන් වදිනවා. ඉතින් මේක ගහන්න ඕලවනේ ඉතින් පට්ටට මේ ක්‍රමෙත් බැරනම් ඉතින් සූරුදු ක්‍රමයට ගහන්න තමයි තියෙන්නේ. ඉතින් guys මම ඒක ඕෆ් කරගන්නවා. ඊට පස්සේ බලමු මේ permanent goal වල බටන් එක මොකද්ද වෙන්නේ කියලා. මම මේක ඉතින් ඔන් කරගන්නවා. මම දැන් බෝල් එක ඔයාලා වෙන බෝල් එක බිඳුවයි කියලා පෙන්නනවා. මේකේ තියෙන වාසිය තමයි දැන් ඔයාලා හිතන්න ඔයාලා CS match එක ගන්නවා කියලා. එතකොට guys දැන් මේ CS එකේ බෝල් ලැබිත් ගියේ නැත්නම් කියලා බලන්න නෑ. ඔහුත් ඔබනවනේ. එතකොට guys ඔයාලා හදිස්සියට බෝල් ගහන්න හදදී බෝල් ගන්නෙත් නෑ. ඔයාලා පින්ඩු එකේ තමයි ඔයාලා හිතන පින්ඩු එකේ පෙන්නෙනින්ද ඔයාලා හිතන බෝල් තියෙනවා කියලා. ඒ වර බෝල් උන්නේ නැතුව කියලා වෙනවා. ඒ හින්දා guys අනිවාර්යෙන් ඔයාලා මේකත් ඕෆ් කරගන්න. ඊට පස්සේ guys ඔයාලා පුළුවන් රුපියල් නම් බෝල් ගන්න ඉගෙන ගන්න.
ඔයාලා දින ගොඩක් කස්ටම් ගන්නයි. ආයෙත් මෙතන ගෝල් ගන්න පොට් එක. මෙන්න මෙතනට ගිහලා ස්පීඩ් පොඩ්ඩක් දැයි. ඉතින් මෙතන ගන්න තියෙන්නේ මැෂින් තියෙන්නේ. මැෂින් වලින් බේරෙන්න තමයි තියෙන්නේ ගෝල් ගන්න. ඔයාලා කස්ටම් මේක් කරන්න තියෙන්නේ. පාය කරන්න නැතුව ටිකක් කළාම ගෝල් ගහ ඉන්න තියෙන්නේ අතල්ලේ. ටික දවසක් ඇද්දි ඔයාලා දන්නේ නැහැ. ඔයාලා සුපීට ගෝල් ගන්න පුළුවන්. ඉතින් guys ඕක තමයි අපේ ස්මාර්ට් ගෝල් වල ට්‍රික් එක. ඉතින් වීඩියෝ හොඳ කරලා තියෙනවා නම් subscribe කරලා අද මේක දෙන්න අපිත් එක්ක. ඉතින් subscribe කරලා set එක ඔයගොල්ලෝ set කරනවා පට්ටාද වෙයි. thank you.